වෙලාවක් යනකොට තමයි මට මතක් වුණේ මේ vlog එකට මම intro එකක් කරේ නැහැ කියලා. ඉතින් hi කොහමද ඔයගලන්ට ගොඩ කාලෙකින් නේද? සර් ළමයි life happens. ඉතින් එතකොට vlogs ගේන්න බැරි වෙනවා. But අද reading vlog එකක් ගේන්න කියලා හිතුවා because ගොඩ කාලෙකින් අපි reading vlog එකක් කරේ නැහැ නේද? ගොඩ කාලෙකින් කරේ නැහැ මං හිතන්නේ. අද ඉතින් ගෙදර ඉන්න දවසක් මං හිතුවා ඉතින් ගෙදර වැඩත් කරලා මගේ normal දවස ගෙදර ඉන්නකොට කොහොමද ගෙවෙන්නේ කියලා ඉවරලා ඔයගලන්ට එක share කරගන්න. ඉතින් ඒ අතරතුර පොතක් තියෙනවා කියවන්න let me get the book. අද අපි මෙන්න මේ පොත තමයි කියවන්නේ. මේක Serpent and Dove series එකේ second book එක. මම දැන් ගොඩ කාලෙකින් ඉවරලා මේක මේ 80% හරියේ නතර වෙලා ඉන්නවා. ඉතින් මං හිතුවා අද මේක කියවලා ඉවර කරන්න ඕනේ කියලා. මං හිතන්නේ අපිට පිටු 100ක් කියවන්න තියෙනවා 528ක් තියෙනවා. ඉතින් අපි එහෙනම් මේක අද දැන් කියවන්න පටන් ගමු. ඉතින් එහෙනම් බලමු අද කොහොමද අපේ දවස ගෙවෙන්නේ කියලා. And you know what ළමයි මට අද උදේ හිතුනේ එක සැරේටම how lucky we are කියලා. ඊට පස්සේ මම කල්පනා කරා මේ සතියේ දැන් ඉස්සරහට එන්න තියෙන සතියේ I am trying to think that I am very lucky කියලා. The next 7 days just think that you are really lucky. Of course maybe some of you guys are going through some shitty situation in your life but forget it ළමයි. Forget about it and just think all the things that you have and how lucky you are to be alive today. And ඔයා ඉස්සර හිතපු නැති දේවල් දැන් ඔයා ගාව තියෙනවා. ඔයා ඉස්සර pray කරලා ඉල්ලපු දේවල් දැන් ඔයා ගාව තියෙනවා. අන්න ඒ වගේ දේවල් ගැන හිතලා just think that you are really really lucky. Next 7 days අපි හිතලා බලමු අපි හරිම lucky කියලා ඉවරලා and see what we attract more. හරිද? Because of course manifestations වල එහෙම ඔයා හොඳ දේවල් වලට attract කරගන්න නම් you have to be in a positive vibration. ඉතින් ඔයා හැමතිස්සෙම grateful නම් ඔයා හැමතිස්සෙම lucky කියලා හිතනවා නම් I think you will attract a lot more ළමයි. So next whole week එකට අපි ඒක try කරලා බලමු. පොත කියවලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මම මෙන්න මේ පොත කියවලා ඉවර කරා සර් ඇඩම්ස්ගේ මං ආසම සීරීස් එක When in Rome. මේකේ first book එක When in Rome, second book එක Practice Makes Perfect and මේක තුන්වෙනි එක Beg, Borrow or Steal. මේකේ හතරවෙනි පොතත් තාම I should get that to read. අර නිකන් Hallmark movie එකක් බලනවා වගේ ළමයි හරිම ලස්සනයි. Plus මේකේ තිබ්බ bestම scene එක තමයි the proper communication between those two adults. හරිද? Jack Bennett and Emily Walker. ඒ දෙන්න enemies to lovers scene එක තමයි යන්නේ. enemies to lovers කිව්වහම අර ඒගොල්ලෝ බැනගන්න හැටි එහෙම හෙනම hina කාලා මැරෙනවා. I was smiling throughout the book. හරිම shock. ඉක්මනට කියවලා ඉවර කරන්නත් පුළුවන්. Yeah, communication was so good. අර proper adult communication. ඔයා දෙයකට කැමති නැත්නම් you say that you don't like it. ඔයා මේ දෙයට කැමති නම් you say that you like it. කියන්න ඕන තියෙන්නේ කෙලින්ම කියන I love it in a book.
මිස්කමියුනිකේෂන් ඒ කියන්නේ අර දේවල් කියන්නේ නැතුව හිතේ හංගන් ඉඳලා ඉවරලා ඊට පස්සේ තව එක්කෙනෙක් තව දේවල් වැරදියට හිතාගෙන අර එහෙම tropes යනකොට මං ආසම නෑ. It is so frustrating to read something like that. Maker, it was so good with proper communication and the banter and the chemistry between them. It was really nice. I highly recommend this 4 out of 5 stars. Quick summer romance එකක් කියවන්න කැමති නම් මෙන්න මේ series එකම කියවන්න. මේක හැබැයි standalone පොත් කියන්නේ පොත් පිළිවෙලට කියවන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් ඔයා පිළිවෙලට කියවන ලස්සනයි because you get to know about the town, the people, the characters and ඒගොල්ලෝ interconnected characters උනාට standalone stories තියෙන ඉතින් ඒක නිසා වෙන වෙනම කියවන්න පුළුවන්. හැබැයි දැන් ඔයා හදිසියේ පළවෙනි පොත කියවන්න නැතුව කෙලිම තුන්වෙනි පොත කියවුවොත් ඒ කියන්නේ මේ පොත කියවුවොත් ඔයා දැනගන්නවා ඉතින් අර කට්ටිය අර එකයි දෙකයි පොතේ තියෙන love stories වල මොකද උනේ කියලා. අනිත් සුටුස් ගාලා දැනගන්න හම්බ වෙනවා. But the beauty of it is reading it and feeling all the feelings. That is the best part of reading. So highly recommended ළමයි. කියවලා බලන්න. 네 모든 표정을 신경 쓰게 되고 눈 마주치면 웃음이 새 나와서 시간이 안 가 널 보지 못해 답답하단 말야 애써줘 네 옆에서 네가 힘들 땐 탕비 슈쿠 너에서 아무도 모르게 너와 라라라라라 손만 잡아도 좋아 이러면 안 되는 거 아는데 말은 하면 몰라 나는 처음부터 너만 생각하고 있단 말야 오늘도 아니죠 뭘 사랑이 너만 있을 때 네 모든